ගෙවුඩ මැණික් එහෙ ගෙනහිල්ලා ඒක පුච්චලා ඒ කියන්නේ ට්‍රීට් කරලා ඒක විකුණනේ ක්‍රමවේදය හොයාගන්න මෙහෙ වෙළඳුන් මේ දවස්වල සෑහෙන වියදම කෝටි ගණන් වියදම් කරලා ඒ කරන අයුරු සොයාගෙන මේ විදිහට හීට් ට්‍රීට්මන්ට් කරන්න ලංකාවේ පටන් ගත්තා. ඒ තුලින් දැන්ට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතුළු මැණික් ව්‍යාපාරයේ යෙදෙන බේරුවල ඒ හැම දිස්ත්‍රික්කයේම හීට් ට්‍රීට්මන්ට් කරන වැඩි කරනවා. ඒක තුලින් අපි ඒ ගෙවුඩ නිල් මැණික් වලට පුෂ්පරාග රතු වලට හැරවීමේ ක්‍රමවේදය ලංකාව තුලම සිදු කරනවා. නමුත් මෙම ගෙනේන මේ ක්‍රියාවලිය හරහා ඒ සියලු දෙනාගේම රැකියාව නවතින තත්ත්වයක්. ඒ වගේම ඔවුන් මේ උපයන මුදල් ගලායීම නවතින තත්ත්වයක්. ඒ හරහා මැණික් ක්ෂේත්‍රයේ එම ව්‍යාපාරයේ දෙනේ ව්‍යාපාරිකයන් බිමට ඇද දමන තත්ත්වයක්. ඒ වගේම ඔවුන් මැණික් මිලදී ගැනීම සිදු ඒ විදිහට මැණික් අඩු මුදලට මැණික් මිලදී ගැනීම තුළ එහි නියැලෙන කම්කරුවන්ට ගලන ධනය පවා අඩු වීමේ තත්ත්වයක් උද්ගත වෙනවා.